ඉස්පිරිතාලෙට ගේනකොටත් ගොඩක් අමාරු වෙලා හිටියේ. වැඩි කල්පනාවක් තිබුණෙත් නැහැ. අවසන් වෛද්‍ය වාර්තාව අද ලැබෙද්දී අපි හැමෝම ගොඩක් කම්පා වුණා. අසාධ්‍යව දින ගණනාවක් මුළුල්ලේ දැඩි සත්කාර ඒකගේ ප්‍රතිකාර ලබන මාලිනී ෆොන්සේකා ගැන එම රෝහලේ හෙදියක් විසින් මාලිනියගේ අසාධ්‍ය තත්ත්වය ගැන මෙසේ සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. උපුටා ගැනීමක්. මාලිනී මිස්ව රෝහලට ගේද්දිත් ගොඩක් අමාරු වෙලා තිබුණේ. අපි ඉක්මනට මූලික ප්‍රතිකාර ලබා දීලා දැඩි සත්කාර ඒකකයට ඇතුල් කළා. අවුරුදු ගණනාවක් ඉඳලම මාලිනී මිස් පිළිකා රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගන්නවා. ඒත් ඇය තනියෙන් ජීවත් වෙන නිසා සමහරක් බෙහෙත් හරි වෙලාවට අරගෙන නැහැ. ඉතින් මේ රෝගී තත්ත්වයේ අවසන් අදියරට තමයි මේ ඇවිත් තියෙන්නේ. මේ තත්ත්වයේදී කොහොමත් ප්‍රතිකාර ලබා දෙන්නේ දැඩි සත්කාර ඒකකයේ පමණයි. දැනට කෑම බීම පවා ඇයට ලබා දෙන්නේ බට ආධාරයෙන්. දැනට දවස් කිහිපයක් තිස්සෙම මාලිනී මිස් අසාධ්‍යව තමයි ප්‍රතිකාර ලබන්නේ. මේ නිසා හරි හමන් විදිහට කතා කරන්නවත් නැහැ. අපිට තේරෙනවා ඇය ඉන්නේ අපහසු තත්ත්වයෙන් බව. ඒත් යම් යම් බෙහෙත් සහ එන්නත් රෝහලේ හිඟ වුණත් දැනට අපිට කරන්න පුළුවන් උපරිමයෙන් ප්‍රතිකාර අපි කරමින් පවතිනවා. මාලිනී මිස්ව නිතරම වගේ බලන්න එන්නේ එතුමියගේ හිටපු සැමියා වන ලකී ඩයස් මහත්තයා. බොහෝමයක් එන්නත් ලංකාවේ හිඟ නිසා ඒවා පිටරටින් ගෙන්වා ගැනීමටත් ලකී ඩයස් මහත්තයා මේ වෙනකොට ගොඩක් උදව් කරනවා. වෛද්‍ය කාර්ය මණ්ඩලය පැය 24 පුරාවටම ඇයව අධීක්ෂණය කරමින් පවතිනවා. උපුටා ගැනීම අවසන්.